හලෝ ළමයි අපේ අලුත් චූටි වෙහිකල් එකට පොඩි වැඩ ටිකක් අපි කරා. ඉතින් පොඩි වැඩ වගේක් කරා. ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි ආවේ. මොකද මේ ගැන ගොඩාක් කට්ටිය මැසෙන්ජර් මේ අපින් අහනවා විස්තර ඉතින්. සමහරු කමෙන්ට් වලින් අහනවා, සමහරු මෙසේජ් වලින් අහනවා. ඉතින් ඒ කට්ටියට තමයි ඉතින් වීඩියෝ එක අරගෙන ආවේ. BAW E7 Pro එකේ අපි ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් එක කරා. normal tinted කරා ඉස්සරහා ග්ලාස් දෙකටම ස්ටේරියන් වීල් එකට කව එකක් දැම්මා. ඉතින් අපිට ඔය ඔක්කොටම ගියේ 15100යි. ඉතින් මම මේක ඔයාලට ගෙනාවේ මේක ප්‍රොමෝට් කරන්නවත් එහෙම මොකටවත් නෙමෙයි. මම ඒ ගැන විස්තර දාන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කොහෙන්ද කරේ මේ ගානට කොහොමද කරගත්තේ කියලා විස්තර දැනගන්න ඕන කෙනෙක් ඉන්නවනම් මැසෙන්ජර් හරි කමෙන්ට් එකක් හරි දාන්න. මම ඒ කට්ටියට විස්තර ටික ඔක්කොම දෙන්නම්. මේ මීට වඩා අඩු ගානට හොඳ ක්වොලිටියට වැඩේ කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් තව කෙනෙකුට උදව්වක් වෙන්න එයාලගේ ඩීටේල්ස් ටිකත් ඉතින් දාන්න. මීට වඩා අඩු ගානට කරන් තියනවා නම් අද කාලේ හැටියට වටිනවනේ. මොකද හැමෝටම සල්ලි ප්‍රශ්න ආර්ථික අපහසුතා තියෙන කාලයක් නේ මේක. ඒ නිසා එයාලට වැදගත් වෙන නිසා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි මේක කරේ ලාභද පාඩුද අපි සාමාන්‍ය වැඩේ හරියටම කරගත්තා. අපේ ටින්ටර් එක උනත් ගානට ලස්සනටම කරා. සමහර මම දැකලා තියෙනවා කාස්වල මේ අර බබල්ස් වගේ නිකන් මේ ඇවිල්ලා දෙනවා නීට් නැති ගතියක් තියෙනවා. අපේ එහෙම කිසිම ගැටලුවක් නැහැ. අපිට දැන් කරලා ටික කාලයක් වෙනවා. කිසිම ගැටලුවක් නැතුව ලස්සනට දැන් තියෙනවා. ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් ටිකත් ඇත්තටම හොඳට තියෙනවා. එතකොට අපේ ස්ටියරින් වීල් එකේ කවරේ ඒකත් හොඳට තියෙනවා. අපි මහපු කවරයක් තමයි දැම්මේ ඒකට. ඇත්තටම හොඳයි. දැන්ට කිසිම ගැටලුවක් නැහැ ඉතින්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඒ ගැන දැනගන්න මොනවා හරි කමෙන්ට් එකක් ඉතින් දාන්න. ඔය තියෙන්නේ ඒකේ ලුක් එක තමයි. දැන් අර වීදුරු ග්ලාස් දෙකම අපේ සාමාන්‍යයෙන් පොඩි ටින්ටඩ් ගතියක් තියෙන්නේ. ඒ වුණාට සාමාන්‍යයෙන් ඒ ගානට ඇති කියලා අපි හිතුවා. ලොකුවට කළු කරන්න ගියේ නෑ. කළු කරන්න ගියාට පස්සේ අමාරුවෙන් සාමාන්‍ය ඩ්‍රයිව් කරන්න පේන්නේ පොඩි ගැටලු සහගත තියෙන නිසා අපි සාමාන්‍යයෙන් තමයි ටින්ටඩ් එක ඉතින් කරේ. normal ටින්ටඩ් එකක් ඉතින් කරේ. ලොකු ටින්ටඩ් එකක් නෙවෙයි කරේ normal ටින්ටඩ් එකක්. ඒක රුපියල් 4000ක වගේ බජට් එකකින් ඉතින් කරේ. එක ග්ලාස් එකකට රුපියල් 2000ක් වගේ වැටෙන තමයි වෙලා තියෙන්නේ එතකොට. ඉතින් වගේ තමයි අපේ ඒ වැඩ ටික ඉතින් කරේ. වගේ තමයි ලොකු මට ඇත්තටම එතනදී වීඩියෝස් ගන්න අමතක වුණා. එදා සෑහෙන මේ වහින දවසක්. ඉතින් අපි ඕක කරාට පස්සේ ඉතින් අර ග්ලාස් එක ෂටර් එක අරින්න වහන්න ඒව මුකුත් කරන්න එපා කිව්වා. අපිට ඒ ටිකත් කියලා දුන්නා. අපි ඒ විදිහට කරා. ඔය තියෙන ස්ටියරින් වීල් එක. මේ ඉතින් ඕකත් ඇත්තටම හරියම හොඳයි. අතට හොඳ මේ තියෙනවා සාමාන්‍ය කම්ෆර්ටබල්. මේ මහන එක ඉතින් තමයි ඉතින් දැම්මේ. ඕක දන්න කට්ටිය ඉතින් දන්නවා ඔය ගැන. නොදන්න කෙනෙකුට තමයි වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අන්ඩර් කාපට් එකක් කරා. මම ඒ වීඩියෝ එකත් මේකටම ඔයාලට එකතු කරන්නම්. ඔය තියෙන්නේ අපේ ප්‍රයිස් ලිස්ට් එක 15100ක් තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ අපි අන්ඩර් කාපට් ගහන්න ආවා. අන්ඩර් කාපට් ඉතින් ගහුවදන ඇත්තමයි වැඩි මාර්ම නීට් එකට කරලා කිසිම ගැටලුවක් නැහැ. බ්‍රවුන්ස් එකේ සර්විස් එකට වඩා මම නම් දකින්නේ මේ ආයතන දෙකකින් අපි මේ දේවල් දෙකම කරේ. මොකද අපි බජට් එක පොඩ්ඩක් හොයලා බලලා තමයි කරේ. අන්ඩර් කාපට් එකයි ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් අපි ගොඩක් තැන් වලින් අහලා බලලා තමයි කරේ. අන්ඩර් කාපට් වලට ගොඩාක් සෑහෙන තැන්වල ඇත්තම මාරම වැඩි ගාන. අපිට මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම අන්ඩර් කාපට් එකට ගියේ රුපියල් 25000යි. ඉතින් ඒ ගැන අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කොහෙන්ද ගෙව්වේ ගහගන්න ඕන කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න මේ කලින් වගේම කිව්වා වගේ ඔක්කොම විස්තරය ඔයාලට ඩීටේල්ස් කන්ටැක්ට් නම්බර්ස් ඔයාලට මම දෙන්නම්. මේකේ දාන්න නැත්තේ සමහරව ඊට පස්සේ කියනවනේ මේක ප්‍රොමෝෂන් එකක් එයාලා වෙනුවෙන් එහෙම කරා කියලා ඒ නිසා තමයි දාන්නේ. ඉතින් අපි උතෙන්ට වෙලා වාඩි වෙලා හිටියේ මේ මන්ද ඉතින් මෙයා එක විහිළු කර අපි ඉතින් හිටියා මොකද අන්ඩර් කාපට් එකට සාමාන්‍යයෙන් පැය 3-4ක් වගේ යනවා. සම්පූර්ණයෙන්ම ෂීට් එක ගාලා වෙලානේ ආයෙ ගහන්නේ. එතකොට ඉතින් ඒ කට්ටියට කාලයක් යනවා. නැත්තම් ඇත්තමයි යාළගේ සර්විස් එක නම් ඇත්තමයි හොඳයි. මේ ඉතින් හොඳ තත්ත්වෙ තියෙනවා ගානට වැඩේ කරා මාරණීට් හොඳ වැඩ ටිකක් ඉතින් ඉන්නවා. අන්න ඒ වගේ වැඩ ටිකක් බ්‍රවුන්ස් ආයතනයේ සර්විස් කරන දැන හිටියනම්
වටිනවා. ඉතින් අපේ BMW E7 Pro එකක් හරි BMW vehicle එකක් ගන්න ඉන්න කෙනෙකුට සෑහෙන වටිනවා. ඉතින් මම වාහනේ වරදක් නෙමෙයි කියන්නේ වාහනේත් අඩුපාඩු තියෙන්න පුළුවන්. සර්විස් එකේ පොඩි පොඩි කෙරුළු සහගත තැන් ඉතින් අපිට හම්බුණා. අපි ඉස්සරහට ඒ ගැනත් ඔයාලට විස්තර අරගෙන එන්න. ඉතින් ওই විදිහට තමයි ඉතින් BMW E7 Pro එකේ අපි අලුත් වැඩ අලුත් වෙනස්කම් ඉතින් කරේ. ඒ ටිකේ අප්ඩේට් එක ඔයාලට අරගෙන එන්න. මොකද අප්ඩේට් බලාපොරොත්තුවෙන් ගොඩක් කට්ටිය ඉන්නවා. මොකද මගේ මැසේජ් එකේ සෑහෙන මැසේජ් පිටලා තියෙනවා ගොඩක් කට්ටිය අහන කට්ටිය. ඉතින් බයින කට්ටියත් ඉන්නවා, හොඳ කියන කට්ටියත් ඉන්නවා. එහෙම තමයි ජීවිතේ. හොඳ කියන අය ඉන්නවා, අගය කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම අපේ ජීවිතවලට වින කරන කට්ටිය ඉන්නවා, නරක කමෙන්ට් දාන කට්ටිය ඉන්නවා. ඉතින් මේ හැමෝටම මගේ වීඩියෝ එක බලපු හැමෝටම තෑන්ක්ස් කරනවා වීඩියෝ එක නැරඹුවට. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. බයි බයි.